මදු සමය. මදු සමය කියන්නේ කොච්චර විචිත්‍රවත් එකක්ද? කොල්ලෙක් කෙල්ලෙක්ගේ කොච්චර හීනයක්ද මදු සමය දා රාත්‍රිය කියන්නේ. මේ මදු සමය ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට විඳින විදිහ හරි වෙනස්. ඇයි අපි එහෙම කියන්නේ? මේ මදු සමය ගැන ලියවිච්ච ගීත තියෙනවා හිතවතුනි. එදින රාත්‍රිය ඒ රාත්‍රියේ උන් දෙදෙනාගේ හැසිරීම, ඒ විචිත්‍රත්වය, ඒ සන්දර්භය ගැන ලියවිච්ච සින්දු එක එක ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට වෙනස්. මදු සමයම නොවුනත් මේ කාලේ ජෙනරේෂන් එකට 2020න් පස්සේ සංජීව ලෝන්ලියස් ගායනා කරන සින්දුවක් අපි දකිනවා. කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ කන්‍යාවිය. ඒ සින්දුවේ පදමාලා වෙන්නේ මේ විදිහට. මල් මාවතේ කෙමිටික මාකටින් කළ දුල්පියයුරේ උල්හරියම වසන් කළ දියකාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ. මෙන්න මේ ගීතය රස මතු කරන ආකාරය මේ ජෙනරේෂන් එක හරි ආදරයෙන් බාර ගන්නවා. ඒ නිසා සංජීව ලෝන්ලියස් ඒ ජෙනරේෂන් එකේ ගායකයෙක් බවට පත් වෙනවා. මේ ගීතේ මැද හරිය සිද්ධ වෙනවා. ඔය දුන්හුයේ ගැස්මක් ඇති උවහේම මගෙමී තුඩෙන් එය සතපන්නෙමි බෝම. සුරලිය පොතේ නුඹ ගැන ලියමින් රාග ජාතිය බලමි සොලවා පියයුරු දෑල. පියයුරු දෑල සොලවලා මං උඹ ගැන හිතනවා, බලනවා, ඒ රහ විඳිනවා. මේ දින රාත්‍රියේ තියෙන සන්දර්භය ගැන කියන්නේ. හැබැයි මේට කලින් දශකයේ චාමර වීරසිංහ ඔය වගේම මදු සමය ගැන සින්දුවක් කියනවා. මොකද්ද මේ සින්දුව ඔබ දන්නවා? රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමි කොඳුරාලා කඳුළු පිනිවැහෙවි නිදන හිත හැරේවි පපුව මත සුවඳ විඳ දෙතොල් පෙතියාවේවි. දැන් මේ කියන්නේ මදු සමය ගැන. රෝස පෙති අතුරාලා යහන මත සතපාලා. මේ රෝස පෙති අතුරපු යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමි කොඳුරාලා. නේද? දැන් මේ කියනකොට මේකේ චිත්‍ර රූප ඔබගේ හිතේ මැවෙනවා ඇති. සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමි කොඳුරාලා. දැන් මේ සුසුම් ලමි කොඳුරාලා කියලා මේ ගීතය ඇතුළෙම චාමර වීරසිංහගේ ඇතුළත් කරපු පද 2022 වර්ෂයේ සංජීව ලෝන්ලියස් කියනකොට 2022 දශකයේ එතනින් පස්සේ වෙන අවුරුදු 10 තුල ඇති වෙන ගීතාවලිය එක්ක ගන්නකොට ඒකේ සංජීව ලෝන්ලියස් මේ ගීතේ අතර වාරේ ඒ හති ගහන හඬ දානවා. හැබැයි ඊට කලින් දශකයේ 2000 දී චාමර වීරසිංහ කියනවා සුසුම් ලමි කොඳුරාලා. ඒ හතිය, ඒ සියුම් හතිය, ඒ විචිත්‍රවත් අවස්ථාව ඔබටම වෙනවා ඇති. කඳුළු පිනි වෑහේවි නිදන හිත ඇහැරේවි. කඳුළු පිනේ ගැඹුරක් තියෙනවා. නිදන හිත ඇහැරේවි. පපුව මත සුවඳ විඳ දෙතොල් පෙතියාවේ. පපුවේ සුවඳත් විඳගෙන දෙතොල් පෙතියාවෙනවා. මේ විචිත්‍රත්වය අන්න ඒ 2000 කාලෙදී චාමර වීරසිංහ මේ විදිහට කියනවා. මේකේ අන්තරා කොටස තියෙනවා තරුපේලි පීදීලා සඳ යහන පීරාලා. තරුපේලි පීදිලා ලස්සන්ට අහසේ තරු පීදලා සඳ යහන පීරාලා. මේ හඳේ ආලෝකයෙන් ඒ චමත්කාරයෙන් අපේ මේ යහන මදු සමයේ ගත කරන රාත්‍රී යහන පීරාලා. ඒක හරියට සඳ කිරණ වැටිලා ලස්සනට.
නුඹේ දෑත වී දාලා ඔය අත් දෙක විහිදලා අපේ කෝඩු හීනේ සරසාලා. ඒකේ ඔබ අත් දෙපැත්තට විහිදලා ඉන්නකොට අපේ කෝඩු හීනේ කොච්චර ලස්සනද. ඉන්දු නීල netugaව රැඳෙමි සදා. ඉන්ද්‍ර නීල උඹේ ඇස් දෙක ළඟ මම රැඳිලා ඉන්නවා. සදා රැඳෙමි සදා. පැතුහීන වැහිලා හදයාය නෑවිලා. දැන් ප්‍රාර්ථනා කරගෙන හිටපු හීනේ හැබෑ වෙලා හදයාය නෑවිලා. ඒකින් ඒ සංතරපණය සම්පූර්ණ ශරීරයේ පුරාවම වින්දනය කරලා. හරිද? තේරුම් ගන්න මේ කොච්චර රසයක් මේ ගීත තුළ මවනවද කියලා. පනවාගේ පෑහිලා මතු ආයේ මාගේ සඳ වේවා. මෙයා එතනින් පස්සෙත් මගෙම හඳ වෙන්න ඔයා. ඉන්දු නීල netugaව රැඳෙමි සදා. දැන් බලන්න මෙන්න මේකයි අර කලින් ගීතයයි. වෑවර මදන තන අස්සට දෙතොල තියා දඹරන් කනුව එක එල්ලෙම ඇතුලේ ගියා කියලා මේ කාලේ අමුවට අහන ජෙනරේෂන් එකට සංජීවල ඔන්ලියස් ආමන්ත්‍රණය කරනවා. හැබැයි චාමර වීරසිංහ කියනවා නුඹ දෑත වී දාලා අපේ කෝඩු හීනේ සරසාලා. නේද? රෝසපෙති අතුරාලා යහන මත සතපාලා. කොච්චර ලස්සනක් මවනවද? හැබැයි ඔයිටත් කලින් දශකයට 1990 දශකයට අපි ගියොත් ඒ කාලේ මදු සමය ගැන ලියවිච්ච ලස්සන ගීතයක් තමයි ධම්මික බණ්ඩාර රචනා කරන හිමදිය වී හිමාලයේ. හිමදිය වී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා. හිමදිය වෙලා හිමාලයේ යමුනා ගඟ දැන් ඔන්න වැඩි වෙනවා. අර බලන්න රාධා සුදු පෙන කැටි. ඊට පස්සේ කියනවා සුළඟ හමයි සීතල සාදා. කාන්තාව කියන්නේ මේ රාධා කියනවා සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා දැන් මේ සීතල ගිනි ගනීද. ඊට පස්සේ තමයි හරි ලස්සන කෑල්ල තියෙන්නේ. සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශය. අර යමුනා ගඟ තමයි උතුරන්නේ. දැන් ඒක උපමා කරනවා රාධාගේ හදවතට. රාධාගේ හදවතේ සිනාරෙලි නගා උපදිනවා. සිනාරෙලි නගා මතුවෙනවා. මොනවද? මේ නීල ජලාශේ. පීනන නුඹේ ස්වර්ණහංසයෝ. මේ හදවත කියන නීල ජලාශේ හරි සතුටින් මේ දැන් පිරෙද්දී ඒ හදවත කියන ජලාශේ මතු පිට පීනනවා ස්වර්ණහංසයෝ දෙන්නේ. කොහොමද උපමාව? පීනන මේ ස්වර්ණහංසයෝ අකීකරුද මිතරම් රාධා. රාධා මෙච්චර අකීකරුද. දැන් මේක මං අහගෙන ධම්මික බණ්ඩාර මහත්මයා එක ගීත විචාරයකදී කියනවා මේ කාන්තාවගේ ශරීරයේ රාගයෙන් මත් වෙද්දී ඒ හැඟීම් තුල උද්දීපනය වෙද්දී මේ පයෝදර ගල් වෙනවා. පොඩි හයියක් වෙනවා. ප්‍රාණවත් ගතියක් එනවා. අත්දැකලා ඇති කට්ටිය. එතකොට සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ පීනන ඔය ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාධා. ඊට පස්සේ රාධා මොකද්ද කියන්නේ? ඉඩදී දෙන්නට දඬුවම් දැස පියා ගන්නම් ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා ඔයා ඕන විදිහකට ඒකට දඬුවම් දෙන්න. මං S2 පියාගෙන ඉන්නවා. නුඹ දෑත විහිදාලා අපේ කෝඩු හීනේ සරසාලා. බලන්න මේ අතර තියෙන ගැළපීම. ඊට පස්සේ පදමාලාව මල්පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ. හෝපලු යහන් තලාව. හෝපලු කියන්නේ අශෝක. අපේ සංස්කෘතියක් එක්ක අපිට රෝස මල් තිබුණේ නැහැ. අපිට තිබ්බේ අශෝක මල්. ඒ නිසා තමයි අර කියන්නේ අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වීලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා. ඒ වගේ තමයි මේ
මල්පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ මේ හෝපලු මල් මේ අශෝක මල් දාලා තියෙන මේ යහන මේ මල්පෙති පොඩි වෙනවා ඒ දැඟලිල්ලට. දැන් ඕකම තමයි අර චාමර වීරසිංහගේ ගීතේ කියන්නේ රෝස පෙති අතුරාලා යහන මත සතපාලා. දැන් ඔක තමයි කියන්නේ. එතකොට මේ හෝපලු යහන් තලාවේ සඳදිය මිනිමෙවුලට වැඩලා. දැන් සඳදිය මේක උපමා කරනවනේ මෙයා. ධම්මික බණ්ඩාර හරි ලස්සනට. සඳදිය මිනිමෙවුලට වැඩිලා දැන් රාගයෙන් හොඳටම මත් වෙලා ඉන්නේ රාදා. එතකොට සඳදිය ඇවිල්ලා මිනිමෙවුලට. මිනිමෙවුල කියන්නේ මොකද්ද? මණිමේකලාව. මණිමේකලාව කියන්නේ මොකක්ද? මේ කාන්තාව පතිවෘතය ආරක්ෂා කරගන්න පළඳනාව. මණිමේකලාව. මේ මණිමේකලාවට සඳදිය වැඩලා. එතකොට ඒක දකින්න නම් මූණ කොහෙද තියෙන්න ඕනේ? බලන්න මේ ගීතවල මතු කරන රස ඒ කාලයට අනුරූපව. දැස නිලංකාරයි රාදා. ඒක දැක්කහම මගේ දැස නිලංකාර වෙනවා රාදා. එතකොට රාදා මොකද්ද දෙන උත්තරේ? ගිලිහි ගිය දෙන් මිනි කැට දැස වසා ඉන්නම් ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා මිනි කැට විසිරලා ගිය දෙන් මං ඇස් දෙක වහගෙන ඉන්නම්. කොහොමද ඒ ශෘංගාරය? කොච්චර රසක්ද මතු කරන්නේ? එතකොට බලන්න මේ එකින් එක තියෙන ගැළපීම. ගිලිහි ගිය දෙන් මිනි කැට තියෙන මණිමේකලාව. මණිමේකලාව ගැන තමයි ඒ අරගෙන ඒ සින්දුවේ චමත්කාරය හොඳට මතු කරන්නේ. එතකොට ඊටත් කලින් දශකයට අපි ගියොත් එහෙම 1980 දශකයේදී ආචාර්ය අජන්තා රණසිංහයන් ලියනවා ඔයිට හත්පසින්ම වෙනස් ඔය තරමටම ඕකේ තියෙන රස වෙන විදිහකින් මතු කරලා ගැඹුරක් රසයක් අර්ථ රසයක් ශබ්ද රසයක් සියලු දේ මතු කරලා ලියනවා මේ ගැන ගීතයක්. ඒ තමයි මුව මුක්තාලතා. මුව මුක්තාලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආලඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණවර්ණ පැහැින්දිලේ මාහද ප්‍රේමාංගනේ රෑ නුඹ රහසින් ලඳේ බඳ මණිමේකලාව මුදා අනුරාගේ නගන් නොනිදා. දැන් පැහැදිලි නේද? බඳ මණිමේකලාව මුදා අනුරාගේ නගන් නොනිදා අපි රාත්‍රිය ගත කරමු. දැන් අපි එමු මේ ගීතේ පදමාලාව පොඩ්ඩක් හිතන්න. මුව මුක්තාලතා පිපි මේ කටේ දත් ටික හරියට ලස්සන මල් ලතා වගේ පිපිලා තියෙනවා. මුව මුක්තාලතා පිපි හංසාංගනා පිරිසුදුකම ගැන තමයි මේ කියන්නේ. හනිමුන් එක පතිවෘතාව පිරිසුදුකම ඒ ස්ත්‍රියගේ තියෙන පවිත්‍රතාවය කෙරෙහි දක්වන ගෞරවය ඒ හැම දෙයක් මේකේ කැටි වෙනවා. මුව මුක්තාලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආලඳේ. දැන් නෙළුමාසනෙන් එන්නේ කවුද? පත්තිනි. එතකොට මගේ පත්තිනිය තමයි ඔබ. පතිවෘතාව ආරක්ෂා වෙලා පිරිසිදුව මේ කර්තව්‍යයට ඇවිල්ලා තියෙනවා. හංසාංගනා. නුඹ භාග්‍යා සරෝජාවියේ. උඹ හරි භාග්‍යවන්තයි. සරෝජා කියන්නේ ඒත් නෙළුම් මලට කියන නම. භාග්‍යවන්ත නෙළුම් මලක් වගේ තමයි මට උඹ මං බෝ දකින්නේ. ස්වර්ණා වර්ණා පැහැෙන්දිලේ. උඹ බැබලෙනවා හරියට රන්වන් පැහැෙන්. රන්වන් පැහැෙන් බැබලෙනවා දකින්න නම් ඇඳුම් උනාදමා තියෙන්න ඕන. එතකොට තමයි මේ ශරීරයේ ලස්සන ඒ රන්වන් පැහැය දකින්න පුළුවන් වෙන්නේ. ඒ දැක්කම තමයි මේ වගේ ලියන්න පුළුවන් වෙන්නේ. ආචාර්ය අජන්තා රණසිංහන් මේක ලස්සනට මතු කරනවා. ඒ සාහිත්‍ය රසය, ශෘංගාරය සියලු දේවල් කැටි කරලා. මාහද ප්‍රේමාංගනේ රෑ නුඹ රහසින් ලඳේ බඳ මණිමේකලාව මුදා අනුරාගේ නගන් නොනිදා.
මා හද ප්‍රේමාංගනේ. ප්‍රේමාංගනයක්. ප්‍රේමේ පාක් කරලා තියන්න පුළුවන් තැනක් තමයි මගේ හදවත. හරිද? ප්‍රේමාංගනේ. රෑ නුඹ රහසින් ළඳේ. මේ රෑ කාලේ රහසින් උඹ ඇවිල්ලා ඒ ප්‍රේමාංගනේට බඳ මණිමේකලාව මුදා. ඔබේ ඔය බඳ මණිමේකලාව දැන් දන්නවනේ ඔබ මණිමේකලාව කියන්නේ මොකද්ද කියලා. මණිමේකලාව ලිහලා දාලා අනුරාගේ නගන් නොනිදා. කොච්චර ලස්සනද. ඊට පස්සේ මේ හනිමුන් එක ගැන කතා කරන විචිත්‍රත්වය අජන්තා රණසිංහයන් කොහොමද දකින්නේ? ආකාශගං චන්ද්‍ර නෞකාවේ. ආකාශ ගඟේ හඳ කියන නෞකාවේ. අහස කියන්නේ ගඟක්, ඒකේ තියෙන හඳ. ඒකේ තමයි අපි දෙන්න විතරයි තනියෙන්. තනි වෙන්න යන් පෙම් රසෝ ජාවේ. අපි දෙන්න ඒ අහස් ගඟේ හඳ කියන නෞකාවේ තනි වෙමු පෙම් රස ඕජාව සමගින්. රස ඕජස මොකක් ගැනද මේ කියන්නේ? ඊට පස්සේ කියනවා රූසිරු කල්යාණියේ මා සැත පෙන්නම් ප්‍රියේ. ලස්සන ශරීරයක් තියෙන කල්යාණියේ මම සැත පෙන්නම් තුනු ශ්‍රීයෙන් විපුල් ඔරැඳේ. තුනු කියන්නේ කාන්තාවගේ ශරීරය. කාන්තාවගේ ශරීරය මේ ඒ ශ්‍රීයෙන් මං කුල්මත් වෙනවා. විපුල් ඔරැඳේ. මනසානන්ද මගේ මනස ආනන්දයෙන් පුරවනවා. මේක දැක්කහම මන්දෝදරි සිහින් නිගක් තියෙන නේද? මොකද්ද? ඉංගසුංග ගත හැක මිටින කියනවනේ. සිහින් ඉඟක් තියෙන කෙනා තමයි මන්දෝදරි. උඹේ මේ ඇඟ උඩ මම සැතපෙන්නම් දැන්. මම කුල්මත් වෙලා ඉන්නේ. කොහොමද මේ මතු කිරිල්ල? එතකොට මේ මතු කිරිල්ලත් එක්ක අර සංජීව ලෝන්ලියස්ගේ මේ මෑත කාලේ ලියවිච්ච සින්දුව ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරි මේ රති කෙලිය නටපන්පා අඩිගිගිරි. දැන් ඒකයි මේකේ තියෙන సౌందර්යයි අතර තියෙන වෙනස ඔබ තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ. හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ හා ගයන් සෞම්‍ය සංගීතේ. මොකද්ද මේ කියන්නේ? ඉර එන්න කලින් තවත් මේ ගයන්න හා සෞම්‍ය සංගීතේ වෙන සින්දු නෙමෙයි මේ කියන්නේ. අර සංජීව ලෝන්ලියස්ගේ සින්දුවේ දාපු හතිය. අන්නේ හතිය තමයි හා ගයන් සෞම්‍ය සංගීතේ. ඒ කෙදිරිලේ සුසුම්ලෑම. ඒ රති කෙලියකදී කාන්තාවගේ පාර්ශවයෙන් එන සිහින් කෙඳිරිල්ල, පිරිමියාගේ පාර්ශවයෙන් එන ඒ සිහින් කෙඳිරිල්ල, ඒ ශබ්දය තුල විඳින විඳීම හරි ලස්සනට අජන්තා රණසිංහයන් දැකලා තියෙනවා. හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ හා ගයන් සෞම්‍ය සංගීතේ ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා නුඹේ නලලේ සඳුන් තිලකේ අද ඉහිරෙයිද දෙතොලින් මගේ. කොහොමද කියන්නේ? ඒ හිරු නොනගීවා. ඊට තව පොඩ්ඩක් පරක් වෙලා එන්න. මේ රෑ තව දිගු වේවා. රෑ කාලේ තව ටිකක් දිගු වෙන්න. හැබැයි එහෙම වෙද්දි මොකද්ද වෙන්නේ? උඹේ නලලේ සඳුන් තිලකේ අද ඉහිරෙයිද දෙතොලින් මගේ. ඒ තරම් දැඟලිල්ල. ඒ තරම් දැඟලිල්ල නේද? දැන් මේ බලන්න මේ සින්දු වල වෙනස. චාමර වීරසිංහගේ ගීතේ තියෙනවා. තරු පෙලිපි දීලා සඳ යහන පීරාලා නුඹේ දෑත වීදාලා අපේ කෝඩු හීනේ සරසාලා. මේ ගීතේ තියෙනවා නුඹේ නලලේ සඳුන් තිලකේ අද ඉහිරෙයිද දෙතොලින් මගේ. කොච්චර එකක්ද? ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා. තව සින්දුවක් මතක් වෙනවා. ගුණදාස කපුගේ සහ මාල්නී උලස් සිංහල ගායන දම් පාටින්ලා සඳ බැස යනවා කියන ගීතේ. රෑ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනිබිඳුවක්සේ ළමැද තලා යහනේ ඉන්නම් පමා වෙලා හිරු නගේන තුරා. දැන් ඒකත් එක්ක ආයි අපිට මතක් වෙනවා සංජීව ලෝන්ලියස්ගේ ගීතය. සුරලිය පොතේ නුඹ ගැන ලියමින් රාග ජාතිය බලමි සොලවා පිය යුරු දෑල. දැන් හිතලා බලන්න මේ ගීත එකින් එකට ඒ ජෙනරේෂන් අනුව වෙනස් වෙලා තියෙන හැටි. වර්තමානයේ ඉන්න ජෙන් C සහ ජෙන් ඇල්ෆා කට්ටිය සංජීව ලෝන්ලියස්ගේ ගීතයට ආදරය වෙද්දී ඒක වැළඳ ගනිද්දී ඒ තුල අපිට දකින්න පුළුවන් සෞන්දර්ය සාහිත්‍ය ඒ ශෘංගාර රසය ඒක විඳින්න පුළුවන් අලංකාරත්වය කොච්චර අපි සීමා කරගෙනද. ඒක නිසා තමයි අද අපිට අතිශය ඛේදනීය පුවත් අහන්න ලැබෙන්නේ. මේ ශෘංගාරය කොච්චර රසට විඳින්න පුළුවන්ද? කොච්චර මිහිරට විඳින්න පුළුවන්ද? කොච්චර ආසහිතෙන විදිහට විඳින්න පුළුවන්ද? හිතලා බලන්න 1980 දශකයේ ලියවුණ මුව මුක්තාලතා ගීතය. ඒ වගේම 90 දශකයේ ලියවුණ හිමදිය වී හිමාලයේ කියන ගීතය. 2000 දශකයේ ලියවුණ රෝසපෙති අතුරාලා කියන ගීතය. සහ අවසාන වශයෙන් 2020 දශකයේ ලියවුණ කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ ගීතය. මේ හැම එකක්ම අපි කියන්නේ විඳින්න. ජීවිතයට එක්කව කරගන්න. ජීවිතයේ රස මේ තුලින් වැඩි කරගන්නවා නම් අපි තව තවත් ආසයි. ගිහින් එන්න.